පිළිගන්නවාලව ආලම එකතුලා ඉන්නේ ඩිල්ලොන් ටෙක් ලබ් YouTube channel එකත් එක්ක. guys වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපි subscribe කරන්න ඒ වගේම like කරලා comment කරලා share කරන්න අමතක කරන්න එපා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන සූදානම් වෙන්නේ ලංකාවේ හොඳම YouTubers ලා පස් දෙනා ගැන. අපි ලස්සන review එකක් එක්කම එයාලගේ income එකත් අපි චුට්ටක් review කරලා බලමු. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ income එක ගැන කතා කරන්නේ personal දේවල් හොයන්න නෙමෙයි හුදෙක්ම අපිට මොටිවේට් එකක් වෙන්න වගේම අයිඩියා එකක් ගන්න විතරයි කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් guys අපිට socialblade.com එකට ගියොත් grade එක සහ අපිට මෙතනදී #1 2 3 4 5 ගැන කතා කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් guys ලංකාවේ පළවෙනි subscribe rank එක යටතේ පළවෙනි channel එක තමයි Y Cookbook. දෙවෙනි channel එක තමයි guys TV දෙරණ කියලා කියන්නේ. තුන්වෙනි තැන හිමි වෙලා තියෙන ශ්‍රී ලංකා cricket. හතරවෙනි තැන ස්වර්ණවාහිනී TV. පස්වෙනි තැන Hero TV වලටත් හිමි වෙලා තියෙනවා. ඉතින් අපි චුට්ටක් සංසන්දනය කරලා බලුවොත් Y Cookbook 10.1 මිලියන් ඉන්න ඒ වගේම TV දෙරණ channel එකට මිලියන 5.72කුත් ශ්‍රී ලංකා cricket channel එකට මිලියන 5.35කුත් ස්වර්ණවාහිනී TV වලට මිලියන 4.72කුත් Hero TV වලට මිලියන 4.39කුත් අහිමි වෙලා තියෙනවා කියලා අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනදී අපි චුට්ටක් බැලුවොත් Y Cookbook අප්ලෝඩ් කරලා තියෙන total videos ගන්න 606යි. TV දෙරණ 35080ක ප්‍රමාණයක්. ඒ වගේම ශ්‍රී ලංකා cricket 3480 ගණක්. ඒ වගේම ස්වර්ණවාහිනී TV 12250ක ප්‍රමාණිකුත් Hero TV 48790ක ප්‍රමාණිකුත් මේගොල්ලෝ වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා අද දවස වෙනකොට. ඒ වගේම මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් views count එක total views Y Cookbook බිලියන 4.2යි TV දෙන්නට බිලියන 5.55යි ශ්‍රී ලංකා cricket channel එකට 1.45 බිලියන් ස්වර්ණවාහිනී TV බිලියන 3.72කුත් Hero TV channel එක බිලියන 3.04කුත් හිමි කරගෙන තියෙනවා කියලා අපිට මෙතනදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් guys අපි දැන් යමු income එක පැත්තට. කොහොමද මේගොල්ලන්ගේ income කොච්චර ප්‍රමාණයක් earn කරනවද කියලා අපි try එකක් දීලා බලමු. ඉතින් guys Y Cookbook ගැන නම් මම කලින් කතා කරලා තිනවා ඒත් මම දැනුත් කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් guys මේ මෙතනදී Y Cookbook channel එකට ගියොත් අපිට income එක බලා ගන්න පුළුවන් $28000ක ප්‍රමාණයක් මෙයාට හම්බ වෙනවා කියලා. හොඳයි guys අපි $28000 චුට්ටක් බැලුවොත් අපිට මෙයාට හම්බ වෙනවා කියලා නියාමනය කරන්න පුළුවන් 83,4031ක ප්‍රමාණයක් කියලා අපිට මේකෙදි බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට TV දෙරණ channel එක බලමු. මෙයාලට monthly estimated earnings එක යටතේ minimum මෙයාලට 19000ක ප්‍රමාණයක් උපයනවා කියලා මේගොල්ලෝ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් guys 19000ක් කියලා කියන්නේ 56,34,878ක ප්‍රමාණයක් කියලා මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ guys මම ශ්‍රී ලංකා cricket channel එක පැත්තට එතනදී අපිට බලා ගන්න පුළුවන් monthly estimated earnings එක $1300ක ප්‍රමාණයක් තමයි මෙතන මෙයාලා පෙන්නන්නේ. ඉතින් 3,85,544ක ප්‍රමාණයක් තමයි ශ්‍රී ලංකා cricket YouTube channel එක උපයන්නේ කියලා මෙතන දර වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ස්වර්ණවාහිනී TV යටතේ monthly estimated earnings එක ඇත්තටම මේ socialblade.com එකේ දක්වලා නැහැ කියලා තමයි මට මෙතනදී පෙන්වන්නේ. Hero TV එකේ guys අපිට monthly estimated earnings එක බලා ගන්න පුළුවන් $20000ක් කියලා. ඉතින් guys 20000 අපි ශ්‍රී ලංකානු රුපීස් වලින් බැලුවොත් 59,31,451ක් කියලා අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් guys වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට share කරන්න. ඒ වගේම ඔයා මෙතනදී motivate කරන් ඔයගේ channel එක පසුබසින් නැතුව videos quality එකටම හදලා upload කරන්න කියලා මතක් කරනවා. එහෙනම් guys මං ගිහින් එන්නම් අපි Dillon Tech Lab YouTube channel එක